හලෝ ළමයි එන්නකෝ ඉතින් අද මෙන්න මේ මිනි සන්ෆ්ලවර් එක හදන්නේ කොහොමද කියලා බලන්න. මේ ෆ්ලවර් එක හදන්න ඔයාලා කැමති කලර් එකකින් පයිප් ක්ලීනර් කූරක් අරගෙන ඒක සමාන කොටස් 3කට කපා ගන්න. මේ සමාන කොටස් 3ක් අපිට ඕනි වෙනවා අපි හදන සන්ෆ්ලවර් එකේ එක පෙත්තක් හදා ගන්න. ඊට පස්සේ ඔයාලා මේ විදිහට කපාගත්ත පයිප් ක්ලීනර් කූරු කොටස් 3 මේ විදිහට මම දැන් මේ පෙන්නනවා වගේ ඔයාලට පුළුවන් නවාගෙන ලස්සනට පෙත්ත අතින් හදා ගන්න. ඒ විදිහට හදාගත්තට පස්සේ අපිට පුළුවන් පයිප් ක්ලීනර් එකේ අග කොටසේ තියෙන වැඩි හරිය කපලා ඉවත් කරලා ලස්සනට පෙත්ත මෙන්න මේ විදිහට හදා ගන්න. ඉතින් එයින් පෙති 14ක් අපිට ඕනි වෙනවා මේ ෆ්ලවර් එක සඳහා. ඊට පස්සේ ඔයාලට දැන් මේ පේනවා වගේ මම දැන් කරන්න යන්නේ මේ පෙත්ත චුට්ටක් කලර් කරගන්නවා ටිකක් ඩාර්ක් පින්ක් කලර් එකකින්. එතකොට අපි හදන ෆ්ලවර් එකේ ලස්සන තව ටිකක් වැඩි වෙන නිසා ඉතින් මේක අනිවාර්යම නැහැ. ඔයා ගාව තියෙනවා නම් කලර්ස් යූස් කරන්න. එහෙම නැත්නම් මේ විදිහටම පෙති කොටස් ටික ඔයාලට කලර් කරන්න නැතුව ගන්නත් පුළුවන්. දැන් මම මේ හදන්නේ ෆ්ලවර් එකේ මැද තියෙන රේණු කොටස හදාගන්න. ඒකට මම පාවිච්චි කරන්නේ දුඹුරු පාටින් පයිප් ක්ලීනර් කූරක්. ඔයාලට පුළුවන් කළු පාට, සුදු පාට නැත්නම් ඩාර්ක් බ්‍රවුන් එකක් ඔය වගේ ඔයාලා කැමති විදිහකට රේණුවට ගැලපෙන කලර් එකකින් ඔයාලට පුළුවන් මේ පෙන්නනවා වගේ අපි හදන ෆ්ලවර් එකේ මැද කොටස හදා ගන්න. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ෆයිනල් ලුක් එක තියෙන්නේ මේ රේණු කොටසේ. දැන් මම මේ කරන්න යන්නේ අපි කලින් හදාගත්ත පෙති ටික රේණුව වටා එහෙම නැත්නම් මේ ෆ්ලවර් එකේ මැද කොටස වටා ලස්සනට අලව ගන්න එක. පෙති කොටස් ටික අලව ගනිද්දී ඔයාලා හොඳින් මතක තියාගන්න මේ අලවන පෙති දෙකක් අතර පරතරයක් එහෙමත් නැත්නම් හිඩසක් එන්නේ නැති වෙන විදිහට මේකේ පෙති ටික අලව ගන්න එක. මොකද අපි මේ විදිහට අලව ගත්තොතින් හරි ලස්සන නිමාවකින් යුත් වූ සන්ෆ්ලවර් එකක් අපිට හදා ගන්න පුළුවන් වෙන නිසා ඉතින් ඔයාලා මේක අවසානයේ බලන්න. මම ඔයාලට මේ පෙන්නන්නේ අන්න ඒ විදිහට අලව ගත්තට පස්සේ කොහොමද මේ ෆ්ලවර් එකේ තියෙන නීට් එක සහ ලස්සන කියලා. පළවෙනි තට්ටුවට අපි පෙති කොටස් 7ක් අලව ගන්නවා. ඊට පස්සේ දෙවෙනි තට්ටුවට පළවෙනි තට්ටුවේ අලවපු පෙති කොටස් දෙකක් අතරට එන විදිහට පහළ තට්ටුවේ ෆ්ලවර් එකට අදාළ පෙති ටික අලව ගන්න ඕනි. එතකොට මේ ෆ්ලවර් එක තවත් ලස්සනයි. ඒක තමයි මම දැන් මේ ඔයාලට වීඩියෝ එකේදී පෙන්නන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අන්තිමේදී මම හදපු මිනි සන්ෆ්ලවර් එකේ ලස්සන තියෙන්නේ. පේනවනේ කොච්චර ලස්සනට ඒ වගේම නීට් එකට මේ ෆ්ලවර් එක හදලා තියෙනවද කියලා. ඉතින් අනිවාර්යයෙන්ම මම දැන් මේ කිව්ව විදිහට ඔයත් මේ ෆ්ලවර් එක හදන්න try කරලා බලන්න.